සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ මගේ ටෙක් මහේෂ් channel දෙකක් තියෙනවා. මේ channel දෙකෙන් ඔයාලට පළවෙනි මේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඔයාලට 555න් හදපු බෝඩ් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලට අලිවැට හදාගන්න ලංකාවේ නියමිත ක්‍රමයට, ඒ කියන්නේ කැපාසිටි ඩිස්චාර්ජ් ක්‍රමයට හදාගන්න මගේ අනිත් channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. මම මේ channel එකේ link එක පහලින් දාලා තියන්න. අපි යන් මේ channel එකට. කොහොම මේන් තියෙන ටෙක් මහේෂ් අනිත් channel එක තියෙනවා. ඔන්න දැන් ඒකට log වුණා. මම ඔයාලට පෙන්නන්නම් ඒකේ තියෙන වීඩියෝ මොනවද කියලා. මෙන්න මේක තමයි channel එක. එතකොට මේක තමයි අලුත් channel එක. මම අර channel එක දැනට පොඩ්ඩක් break කරලා තියන්නේ. මේක තමයි channel එක. මේ තියෙන්නේ ඔයාලට අලුත්ෙන්ම දාපු වීඩියෝ එක තමයි මම දාලා දවස් 6යි. එතකොට ඒක බලන්න ඔයාලා මේ සම්පූර්ණ වීඩියෝ සෙට් එකම බලන්න. ඔයාලට ඉතාමත්ම ලේසියෙන්ම අලිවැටක් හදාගන්න පුළුවන්. මේ ඉන්වර්ටරේ තියෙනවා. ඉන්වර්ටර් පස්සේ අලිවැට තියෙනවා. ඊට පස්සේ කොයිල් හදන මැෂිමක් හදාගන්නේ කොහොමද කියලා තියෙනවා. එලාම් සර්කිට් එක තියෙනවා. 555 අලුත් බෝඩ් එක තියෙනවා. තව අලිවැටවල් 5ක් හෝ 6ක් ඇති. එතකොට ඉන්වර්ටර් දෙකක් තියෙනවා හදාගන්න. ඔයාලට ෆෙරයිට් කෝර් එක උතලා. ඒ කියන්නේ කරන්ට් එක ඉතුරු කරන්න පුළුවන්. එතකොට මෝෂන් සෙන්සර් එකක් තියෙනවා. අවසානයේ අලිවැට තියෙනවා. ආදරෙන් පිළිගන්නවා සිළුම් දෙනා මගේ YouTube channel එකට. ඔයාලට මම අදත් අලිවැටක් අරගෙන ආවේ. ඔයාලට ඊටාමත්ම සරල විදිහට නිවසේදීම හදාගන්න පුළුවන්. කම්ෆර්ට් ඊටාමත්ම අඩුවෙන් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා හොඳ ස්පාර්ක් එකක් තියෙනවා මේකේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඒ අලිවැට. එතකොට ඔයාලට මෙන්න මේ අලිවැටත් හදාගන්න පුළුවන්. සාදරයෙන් පිළිගන්න සිළුම් දෙනාට ඔන්න ඉතින් ගොඩ කාලයක් බලන් හිටපුවා මේ තියෙනවා print එකේ ඉඳන්ම සම්පූර්ණම කැප් එක 335 250 වෝට් ගන්න. 3.3 mAh ඒ වගේ දෙකක් ඕන වෙනවා. මාත් එක දිගටම එකතු වෙලා ඉන්නවා නම් මේ channel එකත් එක්ක එකතු වෙන්න ෆොටෝ පේපර් එක. අර දීලි දෙන පේපර් එකක් තියෙනවා. එයාලා කිව්වා මෙන්න මේ බලමු මේ විදිහට ස්පාර්ක් කොහොමද කරන්ට් එක කියන්නේ. විදිහ අලිවට හදාගන්න ඕන නම් මම ඒකත් එක්ක එකතු වෙන්න. එහෙනම් සිල්ම ඔබ දවසක්. මේ විදිහට තමයි ඔබට ඇතුළත